ටෝකියෝ ඩ්‍රිෆ්ට් ටෝකියෝ ඩ්‍රිෆ්ට් හොඳයි මේක ඩ්‍රිෆ්ට් එකට අම්බානක excuse me miss හලෝ hello miss පොඩි ඉන්ටර්විව් එකක් ගන්න පුළුවන්ද අපි අලුත් TV channel එකකින් අපි සිටි එකට අලුතෙන් තමයි ආවේ චූටි ඉන්ටර්විව් එකක් ගන්න පුළුවන්ද මිස් කින් විරුද්ධත්වයක් නැත්තම් මගෙන් දෙව්මි තමයි මට වඩා දන්නේ හැබැයි නෑ එහෙම මේ මොකුත් එහෙම විශේෂ දෙයක් අහන්නේ නෑ අපි දෙන්නටම වුණත් මේ ඉන්ටර්විව් එකට එකතු වෙන්න පුළුවන් ගැටලුවක් නෑ මම ප්‍රශ්න සරල ප්‍රශ්න කීපයක් අහගෙන යන්නේ අපි පොඩි ෆන් ගේම් එකක් වගේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් තියෙන්නේ ඒකට දෙන්නටම වුණත් එකපාර ජොයින් වෙන්න පුළුවන් ඒක ගැටලුවක් නෑ දෙව්මි අජ්ජ කුඩුවර පහඩ බෑ දෙවමි නෙමෙයි මම ආක්ෂා ආක්ෂා මෙයා ආක්ෂ මේ වත් එක කතා කරන්න ඕනේ අතාශ හයි මම රන්ඩිංග නිවස් චැනල් එකෙන් අපේ පොඩි ෆන් ගේම් එකක් තියෙනවා අපි ප්‍රශ්න කීපයක් අහනවා අපේ මේ සිටිය එක ඉන්න කට්ටියකින් ඉතින් ඒකට ඔය දෙන්න සහභාගී වෙන්න කැමති නම් අපිට පුළුවන් මේ වෙලාවේ මේක පටන් ගන්න. මොනවද කියලා දැනගන්න පුළුවන් මේකේ අපි සරල ප්‍රශ්න ටිකක් අහන්නේ ටිකක් ගීත ආශ්‍රයෙන් එතකොට සාමාන්‍යයෙන් තේරවිලි ඒ වගේ දේවල් තමයි අපි මේකේ වැඩිපුර අහන්නේ පොඩි ෆන් එකක් කියන්නේ ෆන් වැඩක් හැමෝටම එන්ජොයි කරන්න පුළුවන් සිටි එකේ පොඩි ෆන් වැඩක් ඒ සීරියස් ගන්න දෙයක් නෑ බොහොම කැෂුවල් විදියට වැඩේ යන්නේ කැමති නම් අපිට දැම්මම කැමති නම් කියන්න පුළුවන් මට අවුලක් නෑ එන මට හරි එහෙනම් අපි දෙන්නම එක වැඩේ පටන් ගමු. ඉතින් මම ඉන්ට්‍රෝ එක ගන්නම් ඊට පස්සේ ඔයාලා දෙන්නම ඉන්ට්‍රොඩියුස් කරලා අපි ප්‍රශ්න වලට යමු. හරිද? හොඳයි. ඉතින් ගමේ නගරේ අස්සක් මුල්ලක් නෑර රන්ඩිග නිවුස් එක යන මම ජොනි බඩුවර්ධන. ඉතින් අද අපි ඇවිල්ලා ලස්සන කැෆේ එකකට ලස්සන ගර්ල්ස් දෙන්නෙක් ඉන්නවා. ඉතින් අපි බලමු කවුද මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ලස්සන ගර්ල්ස් දෙන්න කියලා මුලින්ම පුළුවන් ද ඔය දෙන්නව හඳුන්වලා දෙන්න. මම සෝහා ෆෙර්නෑන්ඩස් ඕකේ සෝහා ෆෙර්නෑන්ඩස් එතකොට අපේ අනික් තරුණිය කවුද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මම සාෂා සෝරි තාෂා හරි ඉතින් අපි රන්ඩිංග නිවස් අපේ channel එක අලුතෙන් පටන් ගත්තේ මේ සිටි එකේ. ඉතින් අපි නගරේ කට්ටියව අඳුරගෙන යන ගමන් ඒ කට්ටියකින් බොහොම විනෝදාත්මක ප්‍රශ්න කීපයක් අහගෙන යන ගමන් තමයි තියෙන්නේ. ඉතින් අද දෙන්නම කැමති වුණා අපිත් එක්ක මේ පොඩි වැඩේට අපිට සහයෝගයක් ලබා දෙන්න. ඉතින් අපි වැඩි කතා නැතුව අපි යමු ප්‍රශ්න ටිකට. මම හිතන්නේ ඔය දෙන්නම මියුසික් අහනවා ඇති. මම හරි නේද? ඔව් අහනවා. හරි එතකොට සාමාන්‍යයෙන් මොන වගේ මියුසික්ද වැඩිපුර අහන්නේ? එහෙම කියලා නෑ ලස්සන එකක් තිබ්බොත් අහනවා. හරි එතකොට අපි මිස් සාෂා කොයි වගේ මියුසික් වලටද වැඩිපුර කැමති? සේම් යාගේම හරි ඉතින් එහෙනම් මියුසික් ගැන ප්‍රශ්නයක් නෑ ලස්සන ඕන එකක් අහන්න. ඉතින් ලස්සන ගීත කීපයක් ආශ්‍රයෙන් මම ගාව ප්‍රශ්න කීපයක් තියෙනවා. ඉතින් මුලින්ම අපි සරල එකකින් වැඩේ පටන් ගමු. ඔයාලා දෙන්නට දෙන්න පළවෙනි ප්‍රශ්නේ තමයි දුක යනු. ඊටු ටික හිස්තැන පුරවන්න තමයි තියෙන්නේ. මේක ගීතයක් ආශ්‍රයෙන් උත්තර දෙන්න ඕනේ. දුක යනු. මම අහන්නේ ගීතයක පද පේලියක්වත් එහෙම මොකුත් නෙමෙයි. මේ ගීතය කියන්නේ මේ ගීතය කියන්නේ යම්කිසි ගීතයක් තියෙනවා. මේක සිංහල ගීතයක්. මම ටික ලේසි කරන්න. සිංහල ගීතයක්. මොකද? සිංහල සින්දු මට දන්නේ සෝහර දන්නේ. හරි. කමක් නැහැ මේක සිංහල ගීතයක්. හැබැයි මේ කියන්නේ මේ ගීතේ පද පේලියක්වත් එහෙම දෙයක් නෙමෙයි මම අහන්නේ මේ ගීතෙන් කියවෙනවා. කියන්නේ මේ දුක කියන්නේ කොයි වගේ දෙයක්ද කියන එක ගැන. ටිකක් පැරණි ගායකයෙක් ගායනා කරන ගීතයක්. අපි උත්සාහයක් ගමු අතාරින්න එපා. අපි try කරලා බලමු දුක යනු. ඊටු ටික කම්ප්ලීට් කරන්න තියෙනවා. ඒ සින්දුවක පදපේලියක් නෙමෙයි නම් දුක යන කියන්නේ මොකද්ද? ඔව් ඒ කියන්නේ ඒ සින්දුවේ ඒ කියන්නේ ඒ සින්දුව දැන් අපි හිතන්න දැන් සින්දුවක් අහගෙන යනවා. ඒකට අහගෙන යද්දී අපිට තේරෙනවනේ මේ සින්දුවෙන් කියන්නේ මෙන්න මේ දේ ගැන කියලා. අන්න ඒ වගේ මේ සින්දුවෙන් එන අයිඩියා එක තමයි හරි දුක යනු මෙන්න මේක තමයි කියන අයිඩියා එක එනවා මේ සින්දුව අපි අහගෙන යද්දී. ඉතින් එහෙම කියන්න බෑනේ දුක ගැන කියන සින්දු ගොඩක් තියෙනවානේ. ඔව් ඒ වුණාට මේ ගීතෙන් විශේෂයෙන් ඒ දේ ගැන විශේෂ හැඳින්වීමක් කරනවා. දුක ගැනද? ඔව්.
ශාෂ ධර්මද මට එක වර්ඩ් එකක්වත් තේරුන්නේ නැහැ. ඒක තමයි මොකක්ද කියන්නෙත් නැහැ. ඒක අමාරි හරි දන්න හරි 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 ගැටලුවක් නෑ. ඉතින් මේ ගීතය ඇත්තටම මම හිතන්නේ දෙන්නම සමහර වෙලාවට අහලා ඇති සේනානායක වේරලියද්ද කියලා මහත්මයෙක් ඉන්නවා. ඉතින් එතුමාගේ ගීතයක් තමයි මේ ප්‍රශ්නෙට ගවර්න්මන්ට් මූලික එකේ උනේ. නේද ඉන්නේ? මොකද? ගවර්න්මන්ට් එකේ නේද ඉන්නේ නැත්නම්? sorry. ඈ? ගවර්න්මන්ට් එකේ නේද ඉන්නේ? ගවර්න්මන්ට් එකේ? ඔව් නැත්නම් නෑ. එයා ගායකයෙක්. government. ඉතින් මේ මහත්මයාගේ ගීතයක් තමයි මේකට නම මොනවාද? ඈ? නම මොනවාද යාගේ? සේනානායක වේරලියද්ද. සේනානායක වියර වේරලියද්ද. අර සමහර විට ඒ ගායකයව දන්නේ නැත්නම් අහලා ඇති සාගරයේ බඳු වේදනාව සුන් වෙලා යනෝ කියලා ගීතයක් අහලා තියෙනවද? නෑ කියන්න එපා. මම කොහේ හරි උඩකට ගිහිල්ලා පයින්නවා. මොකද සින්දුව සාගරයේ බඳු වේදනාව සුන් වෙලා යනෝ කියලා සින්දුවක් අහලා තියෙනවද? නෑ කොච්චර පරණ එකක්ද ඔය ඈ? නෑනේ what? ඔය සින්දුව කෑල්ලක් කියලා පෙන්නන්න බලන්න එතකොට මට සින්දු කියන්න පුළුවන් නම් මයික් එකක් කරලා ප්‍රශ්න අහා යනවද අප්පා? මේ හෝල් සින්දු ඔයා- කියන්නේ හරිද අපිට හෝල් සින්දු දන්නේ නැහැ. අලුතින් ආපු සින්දුවක් කියන්නකෝ. ඔයා නෑ හැබැයි ඔයා කෑල්ලක් කියලා පෙන්නුවොත් මට මතක් මට- වෙයි මොකක් සින්දු කියලා මේ මොකද්ද නේ- නෑ නේද, ශාෂා? සින්දුනේ මම කියන්නේ නෑ එතකොට සේනානායක වේරලියද්ද දන්නෙත් නෑ සාගරයේ බදු වේදනාව සුන් වෙලා යනවා කියන සින්දුව දන්නෙත් නෑ. ඔයා ටිකක් මතක් නෑ, කරන්න සින්දු බලන්න කියන්න සින්දු කියලා බෑ. අඩි උදව්වක් දෙන්නම් අපි මේ බීට් එක දාන්නම් කැටිවක් කියන්නක බලන්න නෑ සින්දුව දන්නේ නැත්නම් බීට් එක දාන්න කොහොම සින්දුව දන්නේ නැතුව මම කියන්නේ. හරි ඔයා කියන්නක හරි බලන්න මියුසික් එක දෙන්න මං කියන්න. ඔයා කියන්නක මං ඊට පස්සේ ඒකට ගැලපෙන මියුසික් එක දාන්න එහෙම හරි කමනේ අපි ප්‍රශ්නේ අපි වැඩසටහනට මගේ ගීත ගායනය කියන්නේ අපි හරි. වැඩසටහනට. හරි ඉතින් හරි. ඇත්තටම මේ දුක යනු සේනානායක වේරලියද්ද විසින් තද කරගෙන සිටින දෙයක් ලෙසට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ සේනානායක වේරලියද්ද දන්නේ නැත්නම් මං හිතන්නේ මේ ප්‍රශ්නේ ඉතුරු ටික කියන්නේ ඒක ඇයි කොහොමද එහෙම වෙන්නේ කියන එක මං හිතන්නේ කියන එක තේරුවන්නේ නැහැ. ඒක හින්දා මේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ටිකක් දැන් මට තේරෙන විදිහට මේ පැරණි ගීත වලින් ප්‍රශ්න අහන එක මං හිතන්නේ දෙන්නටම ඒක එකකටත් උත්තර දෙන්න බැරි වෙයි. ඉතින් ඒක ඔව්. හින්දා මම තීරණය කරා ටිකක් අලුත් ගීතයකින් ටිකක් අලුත් කියන්නේ ගොඩක් අලුත් ගීතයකින් අලුත් ප්‍රශ්නයක් එකක් අහන්න. කියනම් තිප්පොත් බලන්න පුළුවන් ඔව්, මේ බොහොම කියන්නේ මාස කීපයක් පරණ ගීතයක් මේක. ඉතින් ප්‍රශ්නය තමයි සරසවියට ගිය අලුත මුලින්ම කියලා දුන්නු පාඩම මොකද්ද? කැම්පස් එකට සරසවියට කැම්පස් එකට ගියාම කියන්නේ ගිය අලුතම මුලින්ම කියලා දුන්න පාඩම මොකද්ද? සරසවියට ඒකත් සින්දුවක මේකත්ද ඔව් ඒකත් ගීතයක් ආශ්‍රයෙන් අහන්නේ සරසවිය. එහෙම නැත්නම් අපි කැම්පස් කියලා කියනවා. කැම්පස් එකට ගිය අලුත මුලින්ම කියලා දුන්නු පාඩම මොකද්ද? විද්‍යා පාඩම ඈ විද්‍යා පාඩම නිකන් වැස්සකටවත් කැම්පස් එක ළඟින් ගිහිල්ලා නැද්ද? තේරුණා. එතකොට අපි මිස් සාෂා කොහොමද? බ්ලැන්ක් ඈ බ්ලැන්ක් මොකුත් නැහැ. අයියෝ. අනේ අයියෝ. ගිය මුලම උගන්වුවේ විද්‍යා පාඩම ඇත්ත විද්‍යාව නෑ කපන්නේ. greeting අයියෝ. ආයිබෝවන් ඈ ඔව් ඒකනේ කියලා දෙන්නේ නැත්නම් පාඩමක් මම බාන්නේ ආයිබෝවන් කියන්නේ ග්‍රීටින් එකක්නේ. පාඩම කිය පාඩම කැම්පස් එකේ කලින් කෝද ඉන්න ඕනේ කියලා. හරි. ආ කියන්නේ Rules and කැම්පස් එකේ regulations. rules and regulations තමයි කියලා දුන්නා කියලා කියන්නේ මුලින්ම පාඩම විදියට. එතකොට අපි අනික මේ මිස්ගේ උත්තරේ මොකද්ද? ඒක ඉතින් ඩිපෙන්ඩ් වෙනවා තෝරගත සබ්ජෙක්ට් එක අනුව ඉතින් මොකද්ද බක්?
මේක මම මේ ගීතයක් ආශ්‍රයෙන් අහන්නේ. එතකොට මේකට ෆික්ස් උත්තරයක් තියෙනවා. එහෙම මේ ඔයා සබ්ජෙක්ට් එක මොකක්ද අනුව වෙනස් ගීත වෙන්නේ ඉතින් එහෙම කියන්න බෑනේ මොකක්ද ගීත කියන්නේ නැහැ. හිරං මේක තමයි ඒ ගීතය හොයාගෙන ඒ ගීතය ආශ්‍රයෙන් මේකට උත්තර දෙන එක තමයි ටැලන්ට් එක කියන්නේ. දැන් කිව්වා අලුත් සින්දු ෂහන් විතරයි දන්නේ කියලා. මීරංගගේ දිගු දැස හරි ඈ? ඔළුවට කිව්වේ. ෂහන් මීරංගගේ දිගු දැස Thank you. හලෝ මොන මකුලක්ද? මම ගානවා MD එකට මැසේජ් එකක් 311 නේද 311 ට්‍රැක් පැන්නපු කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා ඌ කැෆේ එකේ ප්ලීස් ඇවිත් මේ දෙන්නව අරන් යන්න ත්‍රීවන්වන්න එකක්ද මම මට වෙපන්ඩයක් දීප ගීලා තියලා මට මෙම පයිරම යරුට උස දරකට අන්න විදිියක් කිය පල්ලව පයිරම බොඩමකුට අයි තිත්තල්ලා ඇවිල්ල මදයි වැව ප්‍රස්්ය හොයි Hello sir, excuse me. සර් මොකෝ මේ 311 දාන්නේ සර්ට තුවාල වෙලාද තියන්නේ? අනේ සරර ඇතුළ ඉන්න කෙල්ලො දෙන්නට ට්‍රැක්සර් පුළුවන්න මොනාරි කරන්න උම් දෙන්නට සර් පොඩ්ඩක් කවුද මේ සින්දු දාන්න සර්ගේ නම මොකද්ද? සබ්ද එහෙනම් මම ජොනී මම හරි, ඉන්ටර්විව්යක් කණ්ඩ කියලා ආවේ මෙතෙන්ට අර හරි, සර්. කෙල්ලු දෙන්නට පිස්සු මට මානසිකව ඇත්තරම මන්දන්න මොනවා කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ මේ වෙලාවේ සර්ට මේ තුවාලයක් මොන හරි වුණාද ඒ අර තින් කරදරයක් මොනක් කරේ මට මානසිකව තමයි ඇත්තටම ලොකු ඩැමේජ් එකක් මොකද මේ වෙන්නේ වෙලාවේ කිරණ? සර්ට ෆිසිකල් හාම් එකක් තුවාලයක් නැහැ නේද සර්? නෑ නෑ එහෙම සම්බ කරදරයක් කරේ නෑ ඒ වුණාට හරි මම නම් සර් මේ කියන්නේ මේ නෑ, අයින නෑ, මේ නෑ, බංකුවෙන් නෑ, වාඩි වෙන්නකෝ නෑ, සර් සර් එන්නකෝ ඒ හොඳන්නේ මම මේ රස්සාවත් සෝ බීලා තින්නේ නැත්නම් ඇහැටිද? සර්, මොන හරි, පයිරවා මම හිතුනොත් මේ ඇත්තරම ජීනාවට අප්පසිරි ජීනව පයින් යමු ඈ. උස තැනකින් පයිරවා මම ඇත්තටම මට එපා, එපා, රස්සාවත් එපා වුණා සෝ උස තැනක පැන්නොත් මැරෙන්න ගන්න මේ කකුලක් කියලා නතර වෙන්න. මේ ළඟම තියෙන උස් තැන කොහෙද දන්නවද? මේ අර බැංකේ. කන්ස්ට්‍රක්ෂන් එක ඒකත් උඩටම මදිය ඒකත් මදි සර් සෝ මේස් බැංක් උඩ නගින්න. උස රික්වයර්මන්ට් එක මොකක්ද මං ඇත්තටම කියන්නම් මෙතන මොකක්ද උනේ කියලා හරි ඇත්තටම කියන මොකක්ද කියන්න මම ඇතර මාධ්‍යවේදියෙක් ඇත්තම කියන්න හරි alright alright එහෙනම් බොරු තමයි කියන්නේ. රන්ඩිංග නිවස් සේවෙන් මම මෙතෙන්ට අම්මා ආවේ මට පොඩි සිරි ඉන්ටර්විව් වෙනවා. එකක් ගන්න මේ alright alright ගෑනු ළමයි දෙන්නෙක් හිටියා ඒ දෙන්නේ දිගටම කතා කරා. චැනල් එක ඇව්ව ගමන් දුවන්න ඇති ගන්න මොසා ඩොප් ්‍රිපින්ද මොනවට කිතියක් එන්න ඇති රන්ඩික නිවස් කිව්වා ඕ ඇත්ත මං හිතන්නේ ඔය කිතිය වැඩි වුණා ඒක යුනේ මේ මම ප්‍රශ්නයක් ඇහුවා මේ මොකක්ද ඇහුවේ? මොකක්ද ඇහුවේ මොකක්ද ඇහුවේ දුක යනු කියලා මම ෂුවර්ද දුයන්නමයි කිව්වේ කියලා ඔව් දුක යනු ආච්චි, කියලා ඇහුවේ ගීතයක් ආශ්‍රයෙන් උත්තර දෙන්න කියලා මේකට යා මොකද කිව්වොත් මේ ඈ යන්න ගීතේ කියන්නේ visual එක නැතිද? පෙන්නුවද එහෙමද නෑ නෑ ඊට පස්සේ මේ දැන් දන්නේ අනේ අපි දන්නේ නෑනේ සිංහල සින්දුරන් අහන්න එපා පරණ ඒවා ගෙන්නම් අහන්න එපා මං ඇහුවා සේනානායක වේරලියද්ද දන්නවද කියලා එයා ගවර්න්මන්ට් එකේ නේද වැඩ කරන්න කියලා ඇහුවා ඊට පස්සේ මම කිව්වට නෑ ගායකයෙක් කියලා ඊට පස්සේ මම ඇහුවා සාගරයේ බදු වේදනාව සුන් වෙලා යනෝ කියන සින්දුව දන්නවද කියලා ඒ මොකක්ද ඒ කියලා ඇහුවා පරණ ඒවා අහන්න එපා අලුත් ඒවා අහන්න කිව්වා ඒකට උන් දෙන්න සේනානායක වේරලියද්ද දන්නෙත් නෑ සාගරයේ බදු වේදනාව දන්නෙත් නෑ දුක මොසාරය මොකට සුපිරි බෙහෙදක් තියෙන අරංකො ඔව්. නෑ නෑ ඉන්න තව කතාව තියෙනවා ඉඩබංගු යවන්න ඊට පස්සේ අලුත් සින්දුන කියන්න කිව්වේ මං ඇව්වා සරසවියට ගිය අලුතම කියලා දුන්න මුල්ම පාඩම මොකක්ද කියලා මේ එතකොට කිව්ව ශෙහාන් මිහිරංගගේ මොකක්ද මේ මොකද දිගු දෑස කියලා අප්පට ඒක දන්න අලුත්තය දන්න තැනනවා ඇත්තරම මට කියන මේ දැන් මේ ආවා ඇවිල්ලා ඉන්ටර්වියක් ගණ්ඩි කියලා ඉස්සිත්තල්ලාව ආවේ බව යනවේ රත්තාව අතැල්ල දාලා මේ මට තේරෙන්නේ මොනවා කරන්න දී ඕකට සර් මංගාව එන්නකො දෙන්න මොකද
අපි සිින්දු කියමු සර්. අර යුපිසමත් ලීඩි කෙනෙක් ඕක ගහේ ගැවලා ගතින කරන්නේ. ගහේ. දැන් අපි මේ ලේඩිස්ලව අත්තරම් ගොඩරන් යමුනේ ප්‍රශ්න කරන්න. ඇත්ත මේ මානසික වටල ශාරීරිකවත් වටල. දූෂණ දූෂණයක් වුණේ නැහැ නේද මෙතන? ශාරීරිකව වැටෙන්න සර්, මම මට මානසිකව හිතෙන්නේ- දූෂණය වුණ ඇත්තටම මට හිතෙන සර්ගේ චැනල් එකේ නම පෙන්වන්න ගියාද? අර යන්න යන්න රන්ඩික පෙන්නලා නිවුස් කියලා කටින් කිව්වේ නෑනේ. අන්න කෑ ගහන ඔඩ ඔඩ ඔය. වශයෙන් ඒම කුන්නේ හොඳ නේ. අයියෝ සර් මේ පස්සේ. අන්න ලොකු සර් බයිනෝ අපිට ගිහින් ගේ. ආයස අන්න අන්න. එනම් අපි තියාගන්න. මේ මනුස්සා දූෂණය කරන්න එපා සින්දුවක් කියලා අතල්ලකින්න. සාගරය වඳු වේදනාව සුන් වෙලා යනවා. දිගු දේශා ගන්න කියලා මාත් කරවසේ වැඩක් නෑ ඉතලා. ඌ කැෆේ එකට ආව ජෙක් කොමිස මං ඉන්න. බීඩි කනවා. 311 එකක් දැම්මම ඇයි බං පොලිසියෙන් ආවේ? ත්‍රීවට් එකට මොකක්ද මම ඩිවිනා හැබලු 311 එකට MD එකක කතා MD එකට කතා 911 කන්නේ මේ දැම්මේ මං කියන්නේ හරිද MD එකට යන ඇලර්ට් එක PD එකට ගියා කියන්නකෝ කවන්නේ එන්න ඕනේ දේ මං ගන්න මං MD එකට කතා කරේ ඔව්වෝ රූයි මොකෙන්ද එළු යමන් වෙනතාවරි වාගන්න මේ කාරියට වගුල